Hi guys, welcome back to our channel. So ගොඩ කාලෙකින් පස්සේ මේ Dolomite series වල මම second video එක අරගෙන ආවේ. So අන්තිම වීඩියෝ එකේ අපි Waldi Funes area එක hike එක ඔක්කොම ගිහිල්ලා ඇවිල්ලා දැන් අපේ B&B එකට අපේ apartment එකට ආවා. So මේ apartment එකේ තමයි අපි අද රෑට ඉන්ඩ යන්නේ ලස්සනම convenient A&B එකක්. So මේකේ මං හිතන්නේ 3 rooms අපිට තිබ්බා. So අපි කට්ටියටම ඉන්ඩ kitchen ඔක්කොමත් එක්ක it was very convenient and මාරම ලස්සන view එකත් එක්ක තමයි මේ apartment එක ආවේ. ඔය දැන් පේන්නේ අපේ apartment එකේ ඉඳලා view එක. Good morning. උදේම නැගිටලා guys මාර ලස්සන view එකක් තියෙන අපේ apartment එකේ. අපි දැන් room එකේ check out වෙලා the next day morning තව ලස්සනම තැනකට තමයි මේ යන්න සූදානම්. අපි ඇවිල්ලා තියෙන්නේ ලාගොඩි බ්‍රේස් වලට. අපේ කට්ටිය දැන් කාර් එක පාක් කරලා ඔක්කොම දැන් ඇවිදගෙන යනවා. ඉස්සරහා පේනවා ලස්සන Dolomites Mountains කඳු ටිකක්. අපි දැන් මෙතනට එනකොටම 12යි වගේ. මොකද අපේ apartment එකේ ඉඳලා අපි check out වෙලා මෙතන 2 hours වගේ ගියා. and එනකොටත් ලස්සන වලවල ආවා. ඉතින් දැන් එනකොට පොඩ්ඩක් හොඳටම මේ පාකින් එකක් ෆුල්. මේ ටයිම් එකෙත් හොඳටම අමාරුයි පාකින් ස්පොට් එකක් හොයාගන්න. ඒ තරම්ම සෙනග එනවා මෙතන. මොකද ගොඩක්ම ෆේමස් ස්පොට් එකක් නිසා. So බලමු අපි දැන් ඉස්සරහට ගිහිල්ලා කොහමද ලාගෝ එකේ තත්ත්වනේ. හිම තියෙනවද? හිම දිය වෙලාද? මොකද්ද සීන් එක කියලා බලමු. And here we go. It's got මෙන්න තියෙන Dolomites. අපේ පිටිපස්සෙන් තියෙන Dolomites and අස්සනයි අපි බලමු ඇඩ්වෙන්චර් එක කොහොම යයිද කියලා. Okay? Stay tuned. So guys අපි parking එකේ දාලා වාහනේ පාක් කරලා පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඕනේ. So parking slots 3-4ක් විතර තියෙනවා. Depends on the distance අපිට choose කරගන්න පුළුවන්. And of course ඒකට pay කරන්න ඕනේ. මං ඒවල ගණන් and ඒවල තියෙන parking slots වල විස්තර මම අනිවාර්යෙන්ම description එකෙන් දාන්නම්. මෙහෙමයි ඉතින් අපිට ලාගෝ එකට යන්න තියෙන්නේ. The most beautiful lake කියලා හැමෝම කියන එකන ගොඩක් Instagram worthy Instagram famous place එකක් තමයි මේ Lake Braze එක. ඔන්න තියෙන්නේ guys ලාගොඩි බ්‍රේස්. දැන් අපි ඇවිදගෙන යනවා. මේ ලේක් එක වටේම අපිට ඇවිද ගන්න පුළුවන්. So අපි ඇවිදගෙන යනවා. අනික ලොකු හයික් එකක් නෑ. ළඟටම අපිට Dolomites බලන්න පුළුවන්. දැන් චුට්ටක් හිම දිය වෙලා ගල් වලින් ඒ දිය වෙලා එහෙමම ලාගෝ එකට එනවා. ඒ වගේම දැන් ලේක් එකත් වෝටර් එක ෆුල්ම දිය වෙලා තියෙන්නේ. අර වින්ටර් එකේ තිබ්බ ගල් වෙච්ච ගතිය ඒව මොකුත් නෑ. හොඳටම ලස්සනට තියෙනවා.
So guys, Lago di Braes මාරම ලස්සනයි නේද? ඒ වතුර මාරම beautiful water. So අපි ඒක බලලා අපි මෙතනට ආවා. මේක යන ගමන් තියෙන පොඩි ඒරියා එකක් අපිට ඉඳ ගන්න කණ්ඩේම. අපිට හොඳටම බඩගිනි නිසා ඉතින් කණ්ඩ තමයි කට්ටියම ලෑස්ති වුණේ. ඒ වගේම ගෙනාපු කෑම එහෙමත් තිබ්බා පොඩි කට්ටියටත් බඩගිනි. ඒක නිසා ඉතින් අපි කනවා දැන් දවල්. So guys, අපි දැන් ගෙදර යන්න ගමන් තමයි ඉන්නේ. පොඩක් බ්‍රේක් එකක් ගන්න. දැන් 4:00 වෙලාව තේ බොන්න කියලා අපි නැවැත්තුවා තැනක. බලමු දැන් කට්ටිය මොකද කියන්නේ කියලා. Hi guys. ඔයගොල්ලන් මොකද හිතන්නේ මේ ට්‍රිප් එක ගැන? නියමයි ස්පිරි. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම ලස්සනයි නේද? ජීවිතේ දොලමීටි කොහමද? ගන්න තියෙන ලොකු දෙයක් තමයි බලාගත්තේ. ඉතින් ආයෙ බලන්න හම්බෙන්නේ දැන්. ඒ වුණාට එමුනේ ලබනවා. ඒක තමයි. ඔයා මොකද කියන්නේ? නියමයි. සුපිරිද ඔයා ආසාවෙන් හිටපු ගමන නේ දොලමීටි. Dolomites. පොඩ්ඩක් අමාරු කරේ පැය දෙක හයිකයක් කරා. ඒක තා පොඩ්ඩක් අමාරුනේ. නැත්නම් අනිත් ටික සුපිරි. අපි ඔක්කොම හොඳටම එන්ජොයි කරා නේ. එහෙනම් චාව කියන්න අපේ channel එකට. චාෝ